දැක්කම ආසෙතන විදිහේ ලක්ෂණ නිවසක් මිලදී ගන්න කැමතිද? ඉතින් අද හන්සේ වෙලා තියෙන්නේ පැලවත්තට. හරියටම කිව්වොත් වර්ගඩි 3900ක් තියෙන කාමර 4ක්, බාත්රූම් 4ක්, මේඩ්ස් ක්වාටර්ස් ලස්සනට ඉන්ටීරියර් කරපු ලස්සන නිවසක් තමයි ඔන්න හන්සේ අද ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් ලොකේෂන් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පැලවත්ත ටවුන් එකට කිලෝමීටර්ස් 1.5යි. බත්තරමුල්ල ටවුන් එකට කිලෝමීටර්ස් 2.5ක දුරක් තියෙන්නේ. ඉතින් හරිම ඩිමාන්ඩින් ඒරියා එක තමයි මේ නිවස තියෙන්නේ. ඒ වගේම මේ නිවස පිහිටා තියෙන්නේ හවුසින් ස්කීම් එකක. මේ තමයි එන්ට වෙන්න තියෙන රෝඩ් එක. ඉතින් සම්පූර්ණයෙන්ම මේ හවුසින් ස්කීම් එකේ ගෙවල් 6ක් විතරයි තියෙන්නේ. රෝල ගේට් එකෙන් එන්ට වෙන්න පුළුවන්. ඒ වගේ මෙහා සයිඩ් එකෙන් තමයි අපිට විකට් ගේට් එක තියෙන්නේ. මේ සයිඩ් එකෙන් අපිට වෙහිකල් පාකින් එක තියෙනවා. ඉතින් වාහන දෙකක් හොඳට ඉඩකඩ ඇතුව නවත්තන්න පුළුවන් ස්පේස් එකක් අපිට මේ වෙහිකල් පාකින් එකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් තමයි අපිට පුංචි ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එකක් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් මල් පැල හිටවලා මල් පෝච්චි තියලා ඒරියා එක ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. මේ පැත්තෙන් තමයි අපිට නිවසට එන්ට වෙන්න තියෙන්නේ. ඉතින් මේන් ඩෝර් එක ඔයගලන්ට පේනවා සම්පූර්ණයෙන්ම දැවෙන් හොඳ හයිට් එකක් එක්ක හොඳ පළලක් එක්ක ඒ වගේම මේ වගේ බොක්ස් ෆ්‍රේම් එකකින් තමයි නිමා වෙලා තියෙන්නේ. අපිට පුංචි ස්ටෙප්ස් දෙකක් නැගලා තමයි නිවසට එන්ට වෙන්න තියෙන්නේ. ගේ ඇතුළට ගියාමත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් නිවස හරිම ලස්සනයි. එහෙමනම් එන්න මගෙත් එක්ක. වව් ඔයගලන්ට පේන නිවස ඇතුළට අවම හරිම ලස්සනට මේ නිවස ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් මේ නිවසේ මේ ලිවින් ඒරියා එක, ඩයිනින් එක, පැන්ට්‍රි එක ඔයගලන්ට සම්පූර්ණයෙන්ම ගෙදරට එන්ට් වුණාම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට ලස්සන ලයිටින් සිස්ටම් එකක් තමයි මේ නිවස පුරාටම ලබා දීලා තියෙන්නේ. නිවසේ මේ ලිවින් ඒරියා එකේ තමයි අපි ඉන්නේ. ඔයගලන්ට පේනවා මේ වගේ කම්ෆර්ටබල් සෝෆා එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම අපිට ග්ලාස් ෆිට් ග්ලාස් එකක් මේ සයිඩ් එකෙන් තියෙනවා. එහා සයිඩ් එකෙන් වගේම මේ පැත්තෙනුත් ඔයගලන්ට පේනවා. සම්පූර්ණයෙන්ම ග්ලාස් ඇලුමිනියම් වින්ඩෝස් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. නිවස සම්පූර්ණ සුදු පැහැයෙන් කලර් වෙලා තියෙනවා. ඒ වගේම ෆ්ලෝර් ටයිල් එකත් අපිට වයිට් කලර් එකෙන් තමයි ලබා දීලා තියෙන්නේ. මේ වගේ අපිට ඇලුමිනියම් වින්ඩෝ එකක් තියෙනවා. ස්ලයිඩින් වින්ඩෝ එක. ඉතින් මෙතනට ආවහම අපිට පුංචි ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම නිවසේ මේඩ්ස් ක්වාටර්ස් අපිට මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ ස්ටෙයාකේස් එක හරහා අපිට මේඩ්ස් රූම් එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතන පල්ලෙහා තමයි මේඩ්ස් වොෂ් රූම් එක අපිට ලබා දීලා තියෙන්නේ. ලිවින් ඒරියා එකත් එක්කම මෙතන තමයි ගෙදර ඩයිනින් එක. ඉතින් ඔයගලන්ට පේනවා මේ වගේ ලස්සන ලයිට් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම අපිට කබඩ්ස් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඕපන් පැන්ට්‍රි කන්සෙප්ට් එකකට තමයි අපිට මේ නිවසේ සම්පූර්ණයෙන්ම මේ පැන්ට්‍රි එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ සයිඩ් එකනොත් අපිට සින්ක් එක වගේම 4 බර්නර් කුක් එකක් ලබා දීලා තියෙනවා. අපර් කබඩ්ස් වගේම ලෝවර් කබඩ්ස් තියෙනවා. ඒ වගේම නිවසේ බෑක් යාඩ් එකට යන්න පුළුවන් විදිහට අපිට මෙතනින් තවත් ඇක්සස් ඩෝර් එකක් ලබා දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ස්ටෙයාකේස් එක පල්ලෙහා තියෙන ඒරියා එකත් අපිට මේ ස්ටෝරේජ් ඒරියා එක විදිහටම කන්වර්ට් කරලා තමයි තියෙන්නේ. හරි. මේ ගෙදර සම්පූර්ණයෙන්ම කාමර 4ක් තියෙනවා. ඉතින් අපි ඉන්න මේ පල්ලෙහා තට්ටුවේ අපිට එක බෙඩ්රූම් එකක් තියෙනවා. මේක ගෙස්ට් රූම් එකක් විදිහට අපිට කන්වර්ට් කරගන්න පුළුවන්. නිවසේ වැඩිහිටි කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. කැමති නම් මේක ඔෆිස් රූම් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද කෙලින්ම නිවසේ ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක පැත්තට තමයි මේ කාමරේ අපිට ඇක්සස් වින්ඩෝ එක ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ බෙඩ්රූම් එකකට අපිට AC එකක් ෆික්ස් කරලා තියෙනවා. මේ බෙඩ්රූම් එක විතරක් නෙමෙයි මේ නිවසේ සම්පූර්ණයෙන්ම AC කරලා තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන බාත්රූම් කන්සෙප්ට් එකක් තමයි මේ නිවසේ හැමතැනකම මේන්ටේන් වෙන්නේ. ඔයගලන්ට පේනවා නැචරල් වයිබ් එකක් දැනෙන විදිහට එහා සයිඩ් එකෙන් අපිට ප්ලාන්ට් එකක් තියලා ඒ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හරි. එහෙමනම් පල්ලෙහා තට්ටුවේ ලස්සන දැක්කා. උඩ තට්ටුවට යන ස්ටෙයාකේස් එක අපිට සම්පූර්ණයෙන්ම දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම අත්තට වෙනුවෙන් ග්ලාස් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙමනම් නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකට තමයි අපි ආවේ. ඉතින් මේ ෆ්ලෝර් එකට ආවම ඔයගලන්ට මෙතන පුංචි මිනි පැන්ට්‍රි එකක් ලබා දීලා තියෙනවා. ඔයගලන්ට ටී එකක් හදාගන්න, ජූස් එකක් හදාගන්න පල්ලෙහා තට්ටුවට යන්න නැතුව ඒ වෙනුවෙන් මේ ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. පේනවනේ ලස්සන ඩිසයින් වෙච්ච මාස්ටර් බෙඩ්රූම් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපි කලින් දැකපු ලස්සන ලයිටින් සිස්ටම් එක තියෙනවා. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් නිවස පුරාම එක එක ඩිසයින් එකට ඔයගලන්ට මේ වගේ වෝල් ස්ටිකර්ස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලයිට් එකත් මම මීට කලින් නම් කොහෙවත් දැකලා නැහැ. ඉතින් මේ වගේ කම්ෆර්ටබල් බෙඩ් එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම AC එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් මෙතනට ආවහම අපිට ප්‍රයිවට් බැල්කනි ඒරියා එකක් තියෙනවා. අපි පල්ලෙහාදී දැකපු මේඩ්ස් රූම් එක තමයි ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මං කියවන හොඳ ඩිමාන්ඩින් ඒරියා එක මේ නිවස තියෙන. ඉතින් වටපිටාවේ නේබර්හුඩ් එකත් ඔයාලට මෙතනට ආවම පිළිවෙලකට බලා ගන්න පුළුවන්. හරි. මේ පැත්තෙන් තමයි අපිට මේ කාමරේට පාවිච්චි කරන්න තියෙන ඇටච් බාත්රූම් එක තියෙන්නේ. බාත්රූම් එකත් හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන විදිහට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. බ්ලැක් ඇන්ඩ් ගෝල්ඩ් කලර් එකෙන් තමයි අපිට ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ගොඩක් වයිඩ් මිරර් එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම වුඩ් වලින් තමයි ෆ්‍රේම් එක තියෙන්නේ. පල්ලෙහා වැනිටි යුනිට් එකක් තියෙනවා. ඒ වගේම මොඩර්න් ෂවර් එකක් තියෙනවා. ෂවර් කියුබිකල් එකක් එක්කම තමයි අපිට ෂවර් ඒරියා එක සෙපරේට් වෙලා තියෙන්නේ.
හරි එහෙමනම් මේ කාමරෙත් එක්කම එහා පැත්තේ අපිට තවත් එක බෙඩ්රූම් එකක් තියෙනවා. මේ ඒරියා එක අපිට සෙපරේට් වෙලා තියෙන මෙන්න මේ වගේ වුඩන් ෂෙල්ෆ් එකකින්. ඉතින් ලස්සන ඕර්නමන්ට්ස් තියලා මෙතන හැඩ කරගන්න ඕන හැකියාව තියෙනවා. මේ බෙඩ්රූම් එකට ආවමත් ඔයගලන්ට පේනවා ගොඩක් හොඳ ස්පේස් එකක් ඇතුව තමයි මේ කාමරේ ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් දරුවන්ගේ කාමර විදිහට මේ බෙඩ්රූම් එක පාවිච්චි කරන්න පුළුවන් ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කාමරෙත් ඔයගලන්ට මේ වගේ ලස්සන වෝල් ස්ටික් එකක් තියෙනවා. අපි අර දැකපු වෙනස්ම විදිහේ ලයිට් එකත් ෆික්ස් වෙලා තියෙනවා. මේ තමයි නිවසේ ෆ්‍රන්ට් බැල්කනි එක. ඉතින් මෙතනට ආවමත් ඔයගලන්ට වටපිටාව සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ නිවසට එන්ට් වෙන ඇක්සස් රෝඩ් එක ඒ හැම දෙයක්ම ඔයගලන්ට මෙතනට සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එහෙමනම් නිවසේ මේ වෙනකොට කාමර 3ක් දැක්කා. අපි දැන් යන්නේ නිවසේ අවසාන බෙඩ්රූම් එක බලන්න. බෙඩ්රූම් එක අපිට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් එහා කාමරේ වගේම තමයි මේ බෙඩ්රූම් එකත් හොඳ ස්පේස් එකක් ඇතුව මේ වගේ ලස්සන වෝල්ස් ටික එකකින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. KDK බ්‍රෑන්ඩ් එකෙන් ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම AC එකක් ෆික්ස් වෙලා තියෙනවා. මේ කාමරේටත් අපිට ප්‍රයිවට් බල්කනි එකක් ලබා දීලා තමයි තියෙන්නේ. හරි. ඉතින් මේ තට්ටුවට පාවිච්චි කරන්න කොමන් වොෂ්රූම් එක තමයි ඔන්න දැන් ඔයාලා දකින්නේ. මම කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම නැචරල් තීම් එකක් ලැබෙන විදිහට තමයි මේ බාත්රූම්ස් හැම දෙයක්ම ලස්සනට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලත් කැමති නම් ලස්සන ගෙයක් හදාගන්න ඔයාලට පුළුවන් පල්ලේ දෙන contact number සහ තර්ෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගන්න. නිවසේ plan එක හදන තැන ඉඳන්ම නිවස ලස්සනට interior design කරන තැන දක්වාම තර්ෂි හෝම්ස් ආයතනයේ සේවාව සපයනවා. ඔයාලට ලංකාවේ ඕනම තැනක ගෙයක් හදාගන්න පුළුවන්. ඉතින් කිසිම ඇඩ්වාන්ස් මුදලක් පේ කරන්නේ නැතුව නිවසේ වැඩ කටයුතු කරගෙන යන පිළිවෙල අනුව තමයි ඔයගොල්ලෝ තර්ෂි හෝම්ස් ආයතනයට payment එක කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් ලස්සන ගෙයක් හදාගන්න ඉක්මනටම කතා කරන්න පල්ලේ දෙන contact number සහ තර්ෂි හෝම්ස් ආයතනයට. උඩ තට්ටුවේ යන ඒරියා එක තමයි අපි මේ දකින්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම වෝල්ස් ටික එකකින් තමයි මේ ඒරියා එක ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් උස ෂැන්ඩලි එකකින් තමයි මෙතන අපිට හැඩ වෙලා තියෙන්නේ. නිවසේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ සයිඩ් එකේනොත් ඔයගලන්ට මම අර කලින් පෙන්නපු ෂැන්ඩලි එක වගේම ස්ටිකර්ස් අලපු ලස්සන වෝල් එක බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ තමයි එන්ටර්ටේන්මන්ට් රූම් එක. එහෙම නැත්නම් ඔයගලන්ට ටීවී ලොබි එක විදිහට මූවි තියටර් එකක් විදිහට ඔයගලන්ට මේ රූම් එක කන්වර්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පාට් එකක් තියෙන වෙලාවට ඉන්ඩෝර් ඒරියා එකක් විදිහට උනත් මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනත් අපිට වෝල්ස් ටික එකකින් තමයි හැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි අර කලින් දැකපු ලයිටින් සිස්ටම් එක තමයි මෙතනත් අපිට ඒ වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ. නිවසේ ප්‍රධාන කාමර 4ක් කියලා කිව්වට මේකත් ඔයගලන්ට කැමති නම් බෙඩ්රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට මේ කාමරේ කිඩ්ස් ප්ලේ රූම් එකක් විදිහට, රීඩින් රූම් එකක් විදිහට, ඔෆිස් රූම් එකක් විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆ්ලෝ එකෙත් අපිට තවත් බාත්රූම් එකක් තියෙනවා. ඉතින් වෙනස්ම ඩිසයින් එකකට තමයි අපිට මේ බාත්රූම් එකත් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම නිවසේ වොෂින් ඒරියා එක අපිට මෙතන තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. ඒක හින්දා ඔයගලන්ට මේ කාමරේ ලිනන් රූම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම ඔන්න ලස්සනට ඩිසයින් කරලා තමයි මේ නිවස හදලා තියෙන්නේ. අපිට මෙතනිනුත් එන්ට වෙන්න පුළුවන්. මෙතනිනුත් එන්ට වෙන්න පුළුවන්. මෙතනින් යන්නේ. ඔව්. එහෙමනම් නිවසේ ඕපන් ඒරියා එකට තමයි අපි යන්නේ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ නේද ගෙදර රූෆ් টොප් එක මේ ඒරියා එක විතරයි කියලා. ඔව්. ඉතින් මෙතනත් අපිට රූෆ් টොප් එකක් තියෙනවා. අපිට මේ වගේ මල් පෝච්චි තියලා ඒරියා එකත් ගාඩන් කරලා ලස්සනට ගාඩනින් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් එහා පැත්තේ අපිට සින්ක් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ඔය ෆ්ලෝ එකෙත් හොඳ ස්පේස් එකක් ඇතුව තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. පාට් එකක් තියෙන වෙලාවට ඔයගලන්ට එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් ඔය ඒරියා එකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් අද හන්ස් ඇවිල්ලා තියෙන්නේ පැලවත්තට. හරියටම කිව්වොත් පැලවත්ත ටවුන් එකට කිලෝමීටර්ස් 1.5යි. බත්තරමුල්ල ටවුන් එකට කිලෝමීටර්ස් 2.5යි. ඉතින් ඔයාලා දන්නවා කොච්චර ඩිමාන්ඩින් ඒරියා එකද මේ ලස්සන නිවස පිහිටා තියෙන්නේ කියලා. මම කලින් කිව්වා ඔය හවුසින් ස්කීම් එක තමයි මේ ගෙදර තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගෙවල් 6ක් විතරයි මේ ආවට ඔයගලන්ට නේබර්හුඩ් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන පර්චස් 6.2ක් වර්ගඩි 3900ක්. මේන් බෙඩ්රූම්ස් 4ක් තියෙනවා, බාත්රූම්ස් 4ක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට තවත් පුංචි එන්ටර්ටේන්මන්ට් රූම් එකක් තියෙනවා. ඒ වගේම මේඩ්ස් ක්වාටර්ස් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ ලස්සන ගෙදර ප්‍රයිස් එක $750,000ක් වෙනවා. ඔයාලට පුළුවන් පල්ලේ දෙන contact number සහ ලක්ෂරි ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ ගෙදර බලන්න ඇවිල්ලා මේ ලස්සන නිවසේ වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙනම් තවත් ඉක්මනට වීඩියෝ එකක් කරගෙන හන්සි ඔයාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂරි ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ ක්‍රිස්ටියන් හන්සි ලොග්ස් කියන personal channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයි හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.